කෙන්කෝජමියෝ කියලා කියන්නේ අපි මොකද්ද? අපේ නිරෝගීමත් ආයු කාලය. අපි කොච්චර කාලයක් නිරෝගීව ජීවත් වෙනවද කියන එක තමයි අපි මොකද්ද? කෙන්කෝජමියෝ එක කියලා කියන්නේ. ඔයාලා ජපානයේ මොනවද? මේ කයිගෝ සම්බන්ධ සහ සමාජය ගැන ඉගෙන ගන්නකොට අපිට හම්බ වෙන වචන කිහිපයක්. එකක් කෙන්කෝජුමියෝ එක, අනික් එක හේකින්ජුමියෝ එක. මම හිතන්නේ ඔයාලගේ PDF එකේ පළවෙනි වචනේ තියෙන කෙන්කෝජුමියෝ ආයෙ ටිකක් පල්ලෙහාට එනකොට මැද හරිය වගේ තියෙනවා හේකින්ජුමියෝ කියලා වචනයක්. හේකින්ජුමියෝ. හේකින්ජුමියෝ කියලා කියන්නේ අපේ සාමාන්‍ය ආයු කාලය. මොකක්ද මේ කෙන්කෝජුමියෝ එකයි හේකින්ජුමියෝ එක කියන්නේ කියන එකයි චුට්ටක් අපි කතා කරමු. සහ ලංකාවේ කොයි වගේ මට්ටමක්ද තියෙන්නේ කියලා අපි කතා කරමු. හරි, මුලින්ම අපි කතා කරමු ජපානයේ තියෙන මොකද්ද? මං තනික අන්තිම විතරක් ලියන්න ළමයි හේකින්ජුමියෝ එක. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවන කාලය, එහෙම නැත්නම් සාමාන්‍ය ආයු කාලය. අපිට කියනකො මේක පල්ලෙහාට දාන්න චුතමත් වෙන්නේ. සාමාන්‍ය ආයු කාලය කාන්තාවකගේ අපි පිරිමි කෙනෙක්ගේ කොච්චර කාලයක් තියෙනවද සහ කාන්තාවක් සාමාන්‍යයෙන් කොච්චර ජීවත් වෙනවද? ජපානයේ මේ chart එක ළමයි පුළුවන් නම් මම කටුවට ගහන්නේ. ඔයාලා පුළුවන් නම් ඔයාලගේ පොතක හරි මෙතන ඉඳ තියෙන කොටසේ හරි chart එක හදාගන්න. ජපානයේ පිරිමි කෙනෙක්ගේ සාමාන්‍ය ආයු කාලය කොච්චරක් වෙනවද ළමයි? ජපානයේ පිරිමි කෙනෙක්ගේ සාමාන්‍ය ආයු කාලය 72.5ක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය පිරිමි කෙනෙක් ජපානයේ අවුරුදු 72ක් ජීවත් වෙනවා කියලා කියනවා. 72.5ක් කියලා කියනවා. ගෑනු කෙනෙක් කොච්චර ජීවත් වෙනවද ළමයි? すいません。これ平均じゃなくて健康だったごめんなさい。平均එක වෙන්නේ平均එක කොච්චරද? 72ක් නෙමෙයි ළමයි. මම ඒකට බලු එකපාරට එච්චර අඩුනේ කොහොමද කියලා.平均එක වෙන්නේ පිරිමි කෙනෙක් කොච්චරද? 82.5 එහෙම නැත්නම් 82ක් කියලා කියනවා. 82ක් අතර ප්‍රමාණයක් අපි හේකින්ජුමියෝ එක කියනවා. ගෑනු කෙනෙක් නම් 87ක් කියලා කියනවා. හේකින්ජුමියෝ එක. පිරිමි කෙනෙක් නම් අවුරුදු 81ක්, කාන්තාවක් නම් අවුරුදු 87ක්. සාමාන්‍ය, ඒ කියන්නේ ජපානයේ ඉන්න සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙනවා මෙච්චර කාලයක් කියලා කියනවා. ඒකෙන මේ ළමයි හේකින්ජුමියෝ කියන එක සාමාන්‍ය ආයු කාලය. ඊට පස්සේ අපි කතා කරනවා තව වචනයක් කෙන්කෝජුමියෝ කියන. කෙන්කෝජුමියෝ කියලා කියන්නේ ඒ කෙනා නිරෝගීමත්ව කොච්චර ආයු කාලයක් ජීවත් වෙනවද කියන එක. නිරෝගීමත්ව කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක. හරි. වෙන පාටකින් ලියන්න පුළුවන්ද? රතු පාටික පේන්නේ නැද්ද? නැහැ ඒක අමාරුයි S2කට. S2කට. ජා මිදොලි දෙකයි දෙමියෝ කන. ඔකේ. හරි.これは他になってちょっと待ってね。これか、緑。あれOK。健康寿命එක. 健康කියලා කියන්නේ නිරෝගීමත්ව ජීවත් වෙන ආයු කාලය. කොච්චර කාලයක්ද? පිරිමි කෙනෙක් නම් 72ක්. 72.5ක් කියලා කියන අපි 72ක් කියලා කියමුකෝ. 72ක්. කාන්තාවක් නම් කොච්චර කාලයක් වෙනවද ළමයි? 75. 75ක් විතර වගේ ප්‍රමාණයක් කියලා කියනවා. එතකොට ළමයි මෙන්න මේ ආයු කාලය, එහෙම නැත්නම් මේ කට්ටිය නිරෝගීමත්ව ජීවත් වෙන ආයු කාලය සහ සාමාන්‍ය ආයු කාලය අතර තියෙන පරතරයට අපි මොකක්ද කියලා කියන්නේ?
මේ පරතරයට. සහ තව වචනයක් තියෙනවම ඔයාලා අහලා තියෙනවද? යොමියෝ කියලා එකක්. කීපකොතවද? මේක මෙතනින්ම ලියන්න. යොමියෝ කියලා සහ යොමේ කියලා කියනවා. යොමියෝ සහ යොමේ කියලා මේ වචනේ යූස් කරනවා. යොමේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කෙනාට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන ආයු කාලය. එතකොට මේ යොමේකට කලින් හේකින් යොමේ හරි කෙන්කෝ යොමේ හරි කියලා එනකොට මොකද්ද? මේ කෙනාට හේකින් යොමේක කියලා කිව්වොත් එයාට සාමාන්‍යයෙන් ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන ආයු කාලය. කෙන්කෝ යොමේ කියලා આવොත් ඒ කෙනාට නිරෝගීමත්ව ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන ආයු කාලය. හිතන්නකෝ ආච්චි අම්මෙක් ඉන්නවා. එයාට වයස අවුරුදු 70යි. හරිද? 70ක ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා. ඒ ආච්චි අම්මට තියෙන හේකින් යොමේක කොච්චරද ළමයි? හේකින් යොමේක අවුරුදු කීයක් තියෙනවද එයාට තව යොමේක? හේකින් යොමේක 17. so අවුරුදු 17ක් එයාට තව ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. අවුරුදු 17ක්. එයාගේ එතකොට කෙන්කෝ යොමේක කොච්චරද? අවුරුදු 5යි. අවුරුදු 5ක් එයාට කෙන්කෝ යොමේක තියෙනවා. එතකොට ළමයි මෙන්න මේ හේකින් ජුමියෝ කෙන්කෝ ජුමියෝ සහ යොමේ කියන වචන තුන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේ අතර මොනවාද? ගැප් එක අපි කියන්නේ යාළගේ තියෙන හේකින් ජුමියෝ එකයි කෙන්කෝ ජුමියෝ එකයි අතර සාමාන්‍යයෙන් තියෙන වයස් පරතරය අවුරුදු 8ත් 12ත් අතර වයස් පරතරයක් තියෙන්නේ කියලා අපි කියනවා. පිරිමි කෙනෙක් නම් අවුරුදු 7ත් 8ත් අතර ප්‍රමාණයක්, ගෑනු කෙනෙක් නම් දෛතයි අවුරුදු 11ත් 12ත් අතර වයස් පරතරයක් එයාලගේ සාමාන්‍ය සහ නිරෝගී ජීවන කාලය ආයු කාලය අතර පරතරය තියෙනවායි කියලා කියනවා. මේ අපි දැන් ෆුකුෂි වලට කතා කරන්නේ ජපානයේනේ. ඔයාලා ලංකාවේ කට්ටියගේ ආයු කාලය දන්නවද? ලංකාවේ පිරිමි කෙනෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද? ලංකාවේ ගෑනු කෙනෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා? කොච්චර කාලයක් ජීවත් වෙනවද ළමයි? ලංකාවේ ළමයි පිරිමි කෙනෙක් අපි කියනවා හේකින් මොකද්ද? සාමාන්‍ය ළමයි ලංකාවේ මේ කෙන්කෝ ජුමියෝ කියන එක දෙගොල්ලන්ටම එක හා සමාන ලිමිට් එකක් යන්නේ. සාමාන්‍ය හේකින් ජුමියෝ එක පිරිමි කෙනෙක් නම් ලංකාවේ අවුරුදු 74ක්, කාන්තාවක් නම් අවුරුදු 80ක් කියලා කියනවා. අපිට තව කොච්චර කාලෙ තියෙනවද ගෑනු ළමයි ජීවත් වෙන්න? ඔයාලගේ වයසින් අවුරුදු 80න් ඔයාලගේ වයස අඩු කළාම ඔයාලට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන යොමේ එක බලා ගන්න පුළුවන්. ලංකාවේ ළමයි මේ කතා කළේ අපි හේකින් කොහොමද? සාමාන්‍ය ආයු කාලය. ලංකාවේ කෙන්කෝ ජුමියෝ එක අපි කියනවා ගෑනු පිරිමි දෙගොල්ලන්ටම අවුරුදු 66.7ක් වගේ වයස් පරතරයක්. ඒ කියන්නේ අපි නිරෝගීමත්ව ලංකාවේ කට්ටිය සාමාන්‍යයෙන් ජීවත් වෙන අවුරුදු කීයක්ද? 66ක් කියලා කියනවා. අවුරුදු 11ක සහ 14ක විතර වගේ පරතරයක් මේ කෙන්කෝ ජුමියෝ එක සහ හේකින් ජුමියෝ එක අතර ලංකාවේ තියෙනවා. මේ chart එක ළමයි මම පොඩක් කටුවට ඇන්දේ වයස් පරතර ටික ලියලා තියාගන්න. මොකද විභාගෙදී ඔයාලට මේ වයස් පරතර ටික සහ මේ දේවල් ටික වැදගත් වෙනවා සහ අහන අවස්ථා එනවා. මේක ලියාගන්න ස්ක්‍රීන් එක පේනව නේද ළමයි?大丈夫ですか? මේරු කන පේනවද ළමයි පැහැදිලිව?大丈夫? ඔව් සෙන්සර් පේනවා. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් කියන්නේ ලියාගන්න වෙලාවක් යනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න ෆෝන් එකෙන්. හයි.
එතකොට කතා කළේ අපි හේකින් ජුමියෝ එක කෙන්කෝ ජුමියෝ එක සහ යොමේ කියන එක ගැන තමා මේ අපි කතා කළේ. ඊළඟට ළමයි අපි ලෙඩ රෝග ටිකක් කතා කරන්න. වචන ලිස්ට් එකේ ඉතුරු වචන ටික ළමයි අපි ඊළඟ දවසේ කතා කරමු. මොකද අපිට තව පැය භාගයක් වගේ වෙලාව තියෙන නිසා ලෙඩ රෝග වලට යමු. හයි ස්ක්‍රීන් එක චේන්ජ් කරනවා ළමයි. මේන් ස්ක්‍රීන් එක ගොනුනේ. ඊළඟට අපි ලෙඩ රෝග ගැන කතා කරමු. එදා අපි ලෙඩ රෝග වර්ග කිහිපයක් ගැන කතා කළා. මම හිතන්නේ අපි යකෝබ බියෝ එකට යනකම් කතා කළා. යකෝබ බියෝ එකට යනකම් කතා කළා. අද අපි කතා කරමු මන්සේ කෝමක කකෙෂ්ෂු. මන්සේ කෝමක කකෙෂ්ෂු. මන්සේ කෝමක කකෙෂ්ෂු කියලා. ළමයි මේ ස්ක්‍රීන් එක මැක්වට කමක් නැද්ද? ඊදෙස්කා ස්ක්‍රීන් එක මකනවා ළමයි. හයි. මන්සේ කෝමක කකෙෂ්ෂු කියලා කියන්නේ මම ඔයාලගේ ස්ක්‍රීන් එකේ මම ස්ක්‍රීන් එක චුට්ටක් ලොකු කරනවා ළමයි. ඔයාලට දාලා තියෙනවා ෆොටෝ එකක්. ඉන්නේ වීඩියෝ දුකනම චොතෝ කිව්ෂිමස්නේ. මීර මන්සේ කෝමක කකෙෂ්ෂු. අපේ ළමයි මොලේ තියෙනවනේ. මේ තියෙන්නේ අපේ මොලේ. මොලේ නෙමෙයි ඔලු කට්ට. හොඳ. ඔලු කට්ටට අපි මොකද්ද කියන්නේ ළමයි? ඔලු කට්ටට. ඔලු කට්ටට. අහලා තියෙනවා. ඔලු කට්ටට මොකද්ද කියන්නේ? කයිබා දෙස්කා. කයිබා ඔලු කට්ටට. කයිබා කියන්නේ ඔලු කට්ට නෙමෙයි ළමයි. මොලේ ඇතුලේ තියෙන චූටි කොටසකට තමයි අපි කයිබා කියලා කියන්නේ. ඔලු කට්ටට අපි කියන්නේ අපේ හිස් කබලට කියන්නේ සුගයි කොත්ස. සුගයි කොත්ස. සුගයි කොත්ස කියලා කියන්නේ අපේ හිස් කබලට. සුගයි කොත්ස. එතකොට ළමයි මේ සුගයි කොත්ස එක එහෙම නැත්නම් අපේ මේ ඔළුව ඇතුලේ අපි හිතන්නේ මෙන්න මේ තියෙන මොලේ විතරයිනේ තියෙන්නේ කියලා. මේ හතරට බෙදලා හැදුව මොලේ හොඳ. අපි හිතන්නේ මේ මොලේ විතරයි තියෙන්නේ කියලා. නැහැ ළමයි. අපි ඔලු කට්ට සහ මොලය ඔලු කට්ට ආරක්ෂා කරන්නේ නෙමෙයි. ඔලු කට්ට ඇතුලේ තියෙන මේ මොළ ගෙඩිය, යාල ගෙඩියක් විතර වගේ අපිට තියෙන මේ මොළ ගෙඩිය පරිස්සම් කරන්න අපේ මොලේ සහ මේ හිස් කබල අතර ළමයි ස්තර දෙකක් තියෙනවා. ස්තර දෙකක්. හරිද? මේ ස්තර දෙක අපි මෙහෙම කතා කරමු. පළවෙනි ස්තරේ ළමයි මුලින්ම තියෙන්නේ අපේ මොකද්ද? සුගයි කොත්ස එක. හරිද? මේ සුගයි කොත්ස එකට යටින් තියෙනවා සුගයි කොත්ස හිස් කබල සහ මෙන්න මේ මොකද්ද? මොලය අතර තියෙන පළවෙනි පරතරයට අපි කියනවා මොකක් කියලාද? මොකක් කියලාද කියන්නේ? කෝමක කියලා කියනවා. කෝමක. කෝමක. කොහොමද දෙකක් කොකන? මෙන්න මේක මම මේක නිල් පාටින් පාට කරන්න ළමයි. මෙන්න මේ නිල් පාටින් පාට කරපු ස්තරයට අපි කියනවා කෝමක. කෝමක. නිල් පාටින් පාට කරපු ස්තරය අපි කියනවා කෝමක කියලා. කෝමක. ඊට පස්සේ ළමයි මම ආයේ කහ පාටින් පාට කරන්නම්කෝ. ඒ කියන්නේ මොළය මොළය නෙමෙයි හිස් කබල සහ මොළය අතර තියෙන හිස් කබලට කිට්ටු පළවෙනිම පරතරය තමයි කෝමක කියලා කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපේ හිස් කබල මේ කෝමක එකයි මොළයයි අතරේ තව පරතරයක් තියෙනවා ළමයි.
ඒ පරතරයට අපි කියන්නේ කුමොමක්ක කියලා. කුමොමක්ක එක මම කහ පාටින් පාඩ කරනවා ළමයි. කුමොමක්ක. එහෙම නැත්නම් කුමොමක්ක කියලාත් කියනවා. කුමොමක්ක. මේ ඇවිල්ලා අපේ නෝ එක. මොළය. එතකොට ළමයි අපි දැන් මේ කතා කරන මාංශේ කෝමක කකෙෂ්ෂු කියලා කියන්නේ අපි දැන් කියවනේ මේ හිස් කබල සහ මෙන්න මේ කෝමකු එක අතර තියෙන මෙන්න මේ නිල් පාටින් පාට කරපු ස්තරයක් වගේ එකක් නේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ අපේ ඔලුකට ආරක්ෂා ඔලුකට නෙමෙයි මොළය ආරක්ෂා කරන්න තමයි මේක තියෙන්නේ. එතකොට ළමයි ඔයාලා දැකලා තියෙනවනේ ආච්චි අම්මලා වැටෙනවා. ඔළුව වද්ද ගන්නවා. අපි ආච්චි අම්මගේ ඔළුවේ එයාලා ඇඳෙන් වල එහෙම ඔළුව වැදුනොත් එහෙම අපි කියනවනේ මොනවද? මාසයක් දෙකක් තුනක් විතර යාගෙන පොඩ්ඩක් මොනවද? චූයි කරන්න කියලා. ඒ චූයි කරන්න කියන ප්‍රධානම හේතුව තමා ළමයි මොකද්ද දන්නවද? මෙන්න මේ කියපු කෝමකු එකේ ළමයි මොනවද? ලේ කැටි හැදෙන්න පුළුවන්. ලේ කැටි හැදෙන්න පුළුවන්. මේක මම රතු පාටින් පාට කරන්න. ලේ කැටි හැදෙන්න පුළුවන්. එතකොට ඔළුව පොඩ්ඩක් වැඩිච්ච ගමන් මොනවද? මෙන්න මේ වගේ ලේ කැටි හැදිලා ළමයි එකක් නෙමෙයි වැදෙන පාරක් ගානේ ලේ කැටි හැදෙනවා. හැදෙන්න මොකක්ද කරන්නේ? මේ ලේ කැටිය මොළය මොනවද කරන්නේ? තෙරපනවා. මොළයට මොකද්ද? චිකර එකක් මොළය තෙරපීමකට ලක් කිරීමෙන් මොනවද? මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය. ඒතකොට නිංචි ෂෝවල තියෙන රෝග ලක්ෂණ මතකයේ අමතක වෙනවා වෙන්න පුළුවන්, බැලන්ස් එක නැති වෙනවා වෙන්න පුළුවන්. එක මොනවද? නිංචි ෂෝවල රෝග ලක්ෂණ, එතකොට පාකින්සන් වල රෝග ලක්ෂණ, එක රෝග ලක්ෂණ පෙන්වුම් කරන්න පටන් ගන්නවා. හැබැයි ස්කෑන් එකක් කරලා බැලුවාම ඇත්තටම තියෙන පාකින්සන් වත් නිංචි ෂෝවත් නෙමෙයි. මොකද්ද? මෙන්න මේ කෝමකු එකේ කකෙෂ්ෂු එකක්. එහෙම නැත්නම් ලේ මොනවද? කැටියක් වගේ. අපි කියන්නේ මොලේ මොනවද? ලේ තැම්පත් වෙනවා කියලා කියන්නේ. මොලේ ලේ තැම්පත් වෙනවා කියන එක අපි මෙන්න මේ මේක ළමයි මොකද්ද? කෝමකු කකෙෂ්ෂු කියලා කියනවා. ඒක මාංශේ. ඒක මොනවද? පොඩ්ඩක් වෙදිච්ච ගමන් ලේ කැටි හිර වෙනවා. මේක ළමයි මේ මොකද? ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ පුෂ් කරලා ඇදලා ගන්න පුළුවන් ශුසුත්සු එකක් තමයි තියෙන. හරිම කන්තන් ශුසුත්සු එකක්, ලොකු ඔපරේෂන් එකක් නෙමෙයි. මේක සුව කරන්න පුළුවන්. හැබැයි ඒක දීර්ඝ කාලයක් තිස්සේ වෙන්න පොඩ්ඩක් ඔළුව වැදිච්ච ගමන් මේකේ ලේ කැටි අර අපේ කියන්නේ ආච්චි අම්මලාගේ අසයින් පොඩ්ඩක් අල්ලපු ගමන් රතු පාට වෙලා තුවාල වෙලා නෙමෙයි. ලේ කැටි වගේ ඇඟේ ඇති වෙන්නේ පැහැල්ල. අන්න ඒ වගේ මොලේ මේක ළමයි දීර්ඝ කාලයක් යනකොට මාංශයේ තත්වයකට ඒක සුව කළ නොහැකි තත්වයකට පත් වෙන අවස්ථා තියෙනවා. ඒක තමයි අපි මේ කෝමක කකෙෂ්ෂු කියලා කියන්නේ. මොළයේ කෝමකු එකේ එහෙම නැත්නම් මෙන්න මේ ස්තරයේ ලේ කැටි ඇතිවීම. කකෙෂ්ෂු එකක් කියලා කියන්නේ කෙෂ්ෂු එකක් කියලා කියන්නේ ළමයි මොනවද? ලේ ගුලියක් කියන එක. ලේ ගුලියක්. කෙෂ්ෂු. මාංශේ කෝමක කකෙෂ්ෂු. මාංශේ කෝමක කකෙෂ්ෂු. ටිකක් අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ළමයි මේ තත්ත්වය ගොඩාක් වෙලාවට ආච්චි අම්මලා සීලට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි තෙන්තෝ එකක් වෙනහම සතියක් දෙකක් නෙමෙයි මාසයක් දෙකක්. මොකද මේක තෙන්තෝ එකක් වෙච්ච ගමන් ගියා මොනවාද හොස්පිටල් එකක් ගියා ස්කෑන් එකක් කළා කියලා මේ තත්ත්වය පෙන්눔 කරන්නේ. මාස දෙකක් තුනක් ගියාට පස්සේ තමයි මේ ලේ ටික පිරීලා මේ ලේ ගුලිය වගේ එක ඇති වෙන්නේ. ඒ නිසා ඔළුව වැදිච්ච ආච්චි අම්ම කෙනෙක් 100 කෙනෙක් ඉන්නවනම් ටික කාලයක් ගිහිල්ලා අර කලින් කිව්වා වගේ නිංචි රෝග ලක්ෂණ ඒ වගේ දේවල් පෙන්වුම් කරනවා නම් අපි මොමකු කකෙෂ්ෂු එක උතගයි එකක් එහෙම නැත්නම් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්. මාංශේ මොමකු කකෙෂ්ෂු. ඊට පස්සේ තියෙනවා ළමයි නෝකෝසකු. නෝකෝසකු කියලා කියන එක අපිට සිංහලෙන් ගත්තොත් මොනවද? මොලේ ආඝාතයක් කියලා කියනවා. මේක ළමයි ප්‍රධාන වශයෙන් මොලේ ආඝාත අපි වර්ග තුනක් කතා කරනවා. එක අපි කතා කරමු. අපේ මොලේ තියෙනවනේ ළමයි. මෙන්න මේ අලි මොලේ ඇතුලේ මොනවද තියෙන්නේ? මේ ඔළුවනේ කියන්නේ මොලේ හොඳේ ළමයි. මොලේ ඇතුලේ මොනවද තියෙන්නේ ළමයි අපේ?
මොනවද තියෙන්නේ? මොලේ විතරද? ළමයි. මේක මම බෙල්ල විදියට අඳින්න. බෙල්ලෙන් ඇවිල්ලා අපි අර ඉස්සර පොඩි කාලේ ගස්සලා අතු අඳින්නේ. අඳිනව නේද මෙහෙම? මන්න ළමයි මෙහෙමම යන්නේ. ගත්තල වගේ අතු බෙදලා ගිහිල්ලා තියනවානේ අපේ මොලේ. මොලේ මොනවද මේ ළමයි? මම මේ අඳින්නේ ඊ පාටි. මොනවද මේ? නයි. ස්නායු? නහර. සෝ මොලේ තියෙන මොනවද? නහර ළමයි. හරිද? එතකොට මෙන්න මේ වගේ මේ කියන්නේ කොටස් දෙකකට බෙදලා මම තුනක් ගන්නවා. මොලේ මේ තියෙන ස්නායු කියන්නේ නහර කියන්නේ අපේ වම් පැත්තෙන් එන නහර සහ දකුණු පැත්තෙන් එන නහර ටික මොලේ ඇතුළට ගිහිල්ලා ළමයි මොලේ පුරා අපේ මොනවද? මෙන්න මේ නහර. නහරවල ගමන් කරන්නේ මොනවද ළමයි? රුධිරය ගමන් කරනවා. එතකොට ළමයි මේ ගමන් කරන රුධිර දැන් මේ අපේ නහරෙන් දන්නේ මේ නහරවල අපිට තියෙන මොනවද? ලොකු නහරයි චූටි නහරයි. අහලා තියෙනවද මොනවද? ප්‍රධාන නහර සහ කේශනාලිකා කියලා එකක් අහලා තියෙනවද? එතකොට කේශනාලිකා කියලා කියන්නේ සිහින් නහරවලට සාමාන්‍ය නහරවලට අපි මහත නහර පුළුල් නහර කියලා කියනවා. එතකොට මේ නෝකෝසක එකක්. නෝකෝසක එකක් කියලා කියන්නේ ළමයි මොලේ ලේ ගැලීමක් වෙන්න පුළුවන්. මොලේ ලේ කැටියක් සිරවීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකම එකතු කරලා තමයි අපි නෝකෝසක මොලේ ආඝාතයක් කියලා කියන්නේ. එතකොට අපි මුලින්ම කතා කරමු නෝකෝසක වල තියෙන මොනවද? මොලේ ලේ නහර සිරවීම කියන එක ගැන තියෙන කාරණා ටික. මොලේ නහර සිරවීම ගැන කතා කරනකොට ළමයි අපේ සාමාන්‍යයෙන් තියෙන ඔන්න මම නහරයක් විදිහට අඳිනවා ළමයි. මේ තමයි මොලේ අපේ තියෙන නහරයක්. මේ නහරයක මොනවද? තැම්පත් වෙන්නේ. එහෙම නැත්නම් මේ තියෙන විශාල නහරයක් මොකක්ද වෙන්නේ? ෆුතොයි කෙක්කන්නේ එකක්. මහත කෙක්කන්නේ එක අපේ සාමාන්‍ය රුධිරය ගමන් කරනවා. රුධිරය සාමාන්‍ය විදිහට ගමන් කරන මේ යන්නේ නිල් පාටින් ඇඳලාමයි කෙක්සු එකේ හොඳේ රුධිරය. රුධිරය සාමාන්‍යයෙන් ගමන් කරන මේ නහරයක මොකද්ද වෙන්නේ? දෝමයක කෝක එකක් වෙන්න පුළුවන්. දෝමයක කෝක. දෝමයක කෝක. මේකට අපි කියන්නේ දෝ මං හිරගෙන වලින් ලියවලම ඔයාලගේ පොතේ පරිචය වලින් තියෙන දෝමයක කෝක. දෝමයක එකක් කියලා කියන්නේ මොකක්ද ළමයි අපේ? දෝමයක එකක්. ධම්මනිද සෙන්සේ. දමනි, ශිරාද දමනිද? දෝමයක කියවේ මොකද්ද? ඔබයිතෙමස්කා. මේක අත පරිලි මම පෙන්නයි කියවනේ. දෝමයක එකක් කියවේ මොනවද ළමයි? දමනිද ශිරාද? දෝමයක එකක් කියවේ ළමයි? ඔබයිතෙමස්කා. ධම්මනික. දමනී වලට එතකොට ළමයි මේ අපේ මොනද මහත නහර විදිහට තියෙන දමනියක මොකද්ද වෙන්නේ? කෝක එකක් සිද්ධ වෙනවා. කෝක එකක් කියලා කියන්නේ ළමයි මෙන්න මේ මොනවද? සාමාන්‍ය නහරේ වගේ තිබිච්ච එකේ සාමාන්‍ය නහරේ මොනවද තැම්පත් වෙන්නේ? මොනවද තැම්පත් වෙන්නේ? මොනවද? එක එක අපද්‍රව්‍ය සහ තෙල් ඒ වගේ දේවල් මේ තැම්පත් වෙලා නහරවල මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් අර හොඳට තිබ්බ නහර ටිකේ මොකද්ද වෙන්නේ? මේ වගේ තැම්පත් වෙලා නහරේ මොකද්ද වෙන්නේ? මේ කලින් තිබ්බ නහරේ වගේ මහතයිද මේ හරිය නහරේ? නහරේ මොකද්ද වෙන්නේ? නහරේ සිහිනි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ නහරේ සිහිනි වුණාම මොකද්ද වෙන්නේ? කලින් වගේ අර ලේවලට ගමන් කරන්න පුළුවන්ද ළමයි? කලින් වගේ ලේවලට යන්න පුළුවන්ද? ඉඩ ඇද්දුව. එයාලා ඇවිල්ලා මොකේද වදින්නේ? මෙන්න මේ දෝමයක කෝක එකේ වදිනවා. එතකොට කලින් අර සාමාන්‍ය විදිහට රුධිරය ගලාගෙන ගියා වගේ මේ රුධිරයට ගලාගෙන යන්න බැරි වෙනකොට මොකද්ද වෙන්නේ? ප්‍රෙෂර් එකක්, ලොකු ප්‍රෙෂර් එකකින් මොලේ හරහා රුධිරය ගමන් කරන්න සිද්ධ වෙනවා.
අන්න ඒ වෙලාවට මොකද මෙන්න මේ දෝමයක කෝක එකත් ළමයි නිකන් ඉන්නේ. මොකද වෙන්නේ? ටික මොකද්ද වෙන්නේ? විශාල වෙනවා. විශාල වෙනවත් එක්කම වයසට යනකොට තව මොකද්ද වෙන්නේ ළමයි? මොකද්ද වෙන්නේ තව විශාල වෙනවත් එක්කම? රුධිරේ අහලා තියනවද රුධිරයේ? අපේ රුධිරේ වැඩිපුරම තියෙන්නේ මොනවද ළමයි? 70කට වඩා වතුර. එතකොට මේ 100කට 70කට වඩා තියෙන වතුර උනාට රුධිරය ඝන වෙනවා කියලා එකක් අහලා තියෙනවද? රුධිරය ඝනනවා. වයසට යනකොට ළමයි අපේ ශරීරයේ තියෙන සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් අපි දැන් සාමාන්‍ය තරුණ වයසේ ඉන්නවා නම් අපේ ශරීරයේ 70වත් 70ක් කියන 80ත් 90ත් අතර ප්‍රමාණයක් අපේ ශරීරයේ ජලය තියෙනවා. අපි අවුරුදු 50-60 වෙනකොට අපේ ශරීරයේ ජල ප්‍රමාණය 150-140 විදිහට ශරීරයේ රැඳෙන්න පුළුවන් වතුර ප්‍රමාණය එන්න අඩු වෙනවා. එතකොට ශරීරයේ රැඳෙන්න පුළුවන් වතුර ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනකොට අපේ ලේවල තියෙන මොකද්ද වෙන්නේ? ඝනත්වය වැඩි වෙනවා. එතකොට අර ලස්සනට ගලාගෙන ගියපු මොනවද? රුධිර ටික මොකද වෙන්නේ? ටික මොනවද වෙන්නේ? කැටි ගහන්න පටන් ගන්නවා. මේ කැටි ගැහෙන රුධිරය මෙන්න මේ නහරේ හරහා යන්න හදනකොට මොකද්ද වෙන්නේ? බාධා වෙලා මොකද්ද වෙන්නේ? මේ රුධිර කැටිය මේ නහරේ මෙතන හිර වෙනවා. මෙතන හිර වුණාට පස්සේ මෙතනින් එහාට රුධිරය යනවද? රුධිරය යන්නේ නැහැ. එතකොට මේ නහරෙන් එහා පැත්තේ තියෙන ටික මොකද්ද වෙන්නේ? වැඩ කරනවද වැඩ කරන්නේ නැද්ද? වැඩ කරන්න බැරි වෙනවා. මෙන්න මේ එක අපි සාමාන්‍යයෙන් මොකද්ද? මොලේ නහරයක් හිර වෙනවා කියලා කියන්නේ මොනවද? නහර සිහින් වෙලා රුධිර කැටියක් හිර වෙනවා කියන එක. එතකොට මෙන්න මේ වගේ විශාල නහරයක දෝමයක කෝක එකක්. නහරය සිහින් වෙලා රුධිර කැටියක් හිරවීමෙන් ඇතිවන රුධිර නාල සිරවීමට අපි මොකද්ද කියන්නේ? කෝසකවලත් මේකට තව ශුරුයි එකක් කියනවා ළමයි. මොකද්ද? අතෙරෝමුකෙස්සෙන්සේ ලියා ගන්න. අතෙරෝමු මේ සිස්ටම් එකට අපි කියන්නේ ළමයි අතෙරෝමු මේක ළමයි අපි සිංහලෙන් කියනවා නම් මේකට අපි කියන්නේ මොකද්ද? සිංහල වචනේ අහලා තියෙනවද? ඇටරෝට කියලා කියන්නේ ළමයි. ඇටරෝට අතෙරෝම කියලා කියන්නේ ඇටරෝට කියන මීන් එක. ඇටරෝට නෝකෝසක මොලේ ආඝාතයක් කියලා කියනවා. එතකොට මේකෙදි ළමයි ඔයාලගේ රූප සටහනේ තියෙනවා මොකද්ද? මොලේ ඒ පැත්තට යන රුධිර නාලය වැහුණට පස්සේ මොලේ ඒ පැත්තට රුධිරය ගමන් කරන්නේ නැති වුනහම මොලේ අකර්මණ්‍ය වෙලා ඒ පැත්තේ මොනවද? සිද්ධ කරන ක්‍රියාකාරකම් ටික කරන්න බැරි වෙලා අංශභාගී තත්ත්වයන් වලට පවා පත් වෙනවා. එතකොට ළමයි ඔයාලා අහලා ඇති මොලේ අපේ වම් පැත්තයි දකුණු පැත්තයි කියලා දෙකක් තියෙනවා. අහලා තියෙනවද? මේක වම මට මේ බෝඩ් එක පේන පැත්තට ළමයි ලියුවේ හොඳේ. වම දකුණ විදිහට මේ පැත්තට හැරෙනොත් නම් අනිත් පැත්තට එන්නේ. මේ පැත්තට වෙනවම වම දකුණ. හරිද? වම දකුණ විදිහට ගත්තාම අපි හිතමුකෝ මොලේ වම් පැත්තට යම්කිසි ආබාධයක් සිද්ධ වෙනවා. අර දැන් අපි කතා කරපු නහරේ මෙහෙම ඇවිල්ලා මෙතනින් හිර වෙලා වැඩ කරන්නේ නැති වෙනවා. මොලේ වම් පැත්ත ෂය වෙනකොට මොලේ වම් පැත්තට රුධිරය යන්නේ නැතුව වෙනකොට අපේ ශරීරයේ කොයි පැත්තද ළමයි වැඩ කරන්නේ නැති වෙන්නේ? දකුණු පැත්ත. ශරීරයේ දකුණු පැත්ත වැඩ කරන්නේ නැති වෙන්න පටන් ගන්නවා. මොලේ දකුණු පැත්ත වැඩ කරන්නේ නැති වෙනකොට කොහෙද වැඩ කරන්නේ නැති වෙන්නේ? මොලේ වම් පැත්ත වැඩ කරන්නේ නැති වෙනවා. ඒක මතක තියාගන්න ළමයි. දැන් ඔයාලා දකින්නෝනේ වම් පැත්තට අංශභාගය තියෙන දකුණු පැත්තට අංශභාගය තියෙන කට්ටිය. එතකොට ඒ කට්ටියගේ මොලේ යකු පැත්ත. දැන් හිතන්නකෝ වම් පැත්තට අංශභාගය තියෙන කෙනෙක් නම් එයාගේ මොලේ දකුණු පැත්ත තමයි ක්‍රියා කරන්නේ නැති වෙන්නේ. ඒ සිස්ටම් එකත් ළමයි මතක තියාගන්න. එතකොට ළමයි මේ අතිරෝම වලදී කෙසෙන්සේ වලදී මොලේට වෙන සහ ඇතිවන පසුවිපාක කියන්නේ ප්‍රතිඵල විදිහට
සාමාන්‍ය මට්ටම ඒ කියන්නේ අපි කියන නෝකෝස් එක එහෙම නැත්නම් මේ මොලේ ආඝාතයේ තර්ජනාත්මක මට්ටම මධ්‍යම ප්‍රමාණය තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ලස්සන නමක් තියෙනවා ළමයි. මේ නම් තියෙන කට්ටිය ඉන්නවද? රකුණ. රකුණ කියලා ලංකාවේ ළමයි නෑනේ. රකෝ කියලා නම් ඉන්නවා මං අහලා තියෙනවා. රකුණ. ඊළඟට තියෙන ළමයි රකුණ කෝසක කියන එක. රකුණ කෝසක කියලා කියන්නේ අපි දැන් අර ඉස්සෙල්ලා කතා කළානේ ලොකු නහරයක්. නේද? මෙන්න මේ ලොකු නහරෙන් ඇවිල්ලා තියෙන මොනවද? චූටි නහර තියෙනවා. බෙදලා ගිහිල්ලා තියෙන චූටි නහර. එතකොට අර අපි කලින් කිව්වා වගේ මොනවද? මේ රුධිරේ ළමයි මේ ලොකු නහරවල විතරක් නෙමේ මොනවද? මේ චූටි නහරවල ගමන් කරනවා. එතකොට මේ චූටි නහර එකත් අර කලින් කිව්වා වගේ පොඩි කෙස්සෙන් එකක් ඇති වෙලා තිබුණොත් කලින් කිව්වා වගේ මොනවද? අපේ ලේ කැටි කැටි විදිහට ගමන් කරනකොට මේ කැටියක් මේ චූටි නහරයක හිර වෙලා එතනින් එහාට මේ මොලේ තියෙන කොටස වැඩ කරන්නේ නැති වෙන එකට අපි කියනවා රකුණ කෝසක. අපි රකුණ කියලා කියන්නේ නිකන් එන ෆ්‍රී වගේ කියලානේ. එහෙම තේරුමක් නෙමෙයි හොඳේ. රකුණ කෝසක කියලා කියන්නේ මේ චූටි කේශනාලිකාවක රුධිර කැටියක් සිරවීමෙන් ඇතිවන කෝසක එක අපි කියනවා රකුණ කෝසක. රකුණ කෝසක. අතෙරෝමු කෙස්සෙන්සේ නෝකෝසක රකුණ කෝසක. මේකෙදි ළමයි ඇතිවෙන බලපෑම හරිම චූටි. අර කලින් එක මධ්‍ය ප්‍රමාණය කිව්වා. රකුණ කෝසකෝ එකදී ඇතිවන බලපෑම පොඩි බලපෑමක් තමයි ඇති වෙන්නේ. ඊළඟට තියෙනවා ළමයි ගොඩක්ම දරුණු මට්ටමේ ඇති කරන මොනවාද? දරුණු මට්ටමේ කෝසකු ඇති කරන එක මේක ළමයි ඇති වෙන්නේ මොලේ නෙමෙයි. මේක ඇති වෙන්නේ කොහේ නිසාද? මොකක් හේතු කරගෙනද? අපේ ශින්සෝ එක. මං හાર્ට් එකක් විදිහට මම කියනවා. අපේ හાર્ට් එකේ දැන් අපේ ළමයි ලේ පොම්ප් කරන්නේ කොහෙන්ද? හાર્ට් එකේ. එතකොට මේ ලේ පොම්ප් කරන හાર્ට් එකෙන් මොකද්ද? වයසට යනකොට මේක ළමයි මතක තියාගන්න මේ කියන මේක අපි කියන්නේ ශින්ගෙන්සේ නෝකෝසක කියලා. හදවත මූලික කරගෙන ඇතිවන මොලේ ඇතිවන ලේ කැටි සිරවීම. එතකොට මේ ශින්ගෙන්සේ නෝකෝසක එක මගේ කලින් අවුරුදු ළමයිටත් කිව්වා මේක අපේ වයසේ තරුණ කට්ටියටත් ඇති වෙනවා ළමයි. මොකද මම දන්න මගේ ගොඩක් ළඟින් හිතවත් ගෑනු ළමයෙක්ට මට වඩා අවුරුද්දයි බාලයා ඒ කෙනා ජපානයේ ඉන්න කෙනෙක්. එයාට මෙන්න මේ ශින්ගෙන්සේ එක ඇති වුණා. එයාගේ කාලය තිස්සේ ඔළුව රිදෙන්න අරගෙන තිබුණා. ගිහිල්ලා බැලිනම් එයාගේ හાર્ට් එකෙන් ඇති වෙච්ච මේ ලේ කැටියක් මොලයට ගමන් කරලා හිර වෙලා නැහැ. හිර වෙන්න ආසන්න මට්ටමක තිබිලා තියෙන. එතකොට ළමයි මෙන්න මේ ශින්ගෙන්සේ නෝකෝසක කියලා කියන්නේ අපේ හાર્ට් එකෙන් ඇති කරන රුධිරයේ මොනවද? රුධිර කැටි තියෙනවා. මේ රුධිර කැටි ටික ළමයි මොකද්ද වෙන්නේ? ඉතින් අපේ රුධිරේ තියෙන කොහොම මේ ටික එක තැනක තියෙන්නේ නැහැනේ. මේක පොම්ප් කර කර අපේ මුළු ඇඟ පුරාම අරගෙන යනවා. එතකොට මේකේ අවසාන වශයෙන් මේ තප්පර ගානකට පොම්ප් වෙනකොට අපේ මොනවද? මුළු ඇඟ පුරාම මේ රුධිරය ගමන් කරනකොට මෙන්න මේ හાર્ට් එකේ තිබිච්ච මෙන්න මේ මොනවද? ලේ කැටි ඇවිල්ලා අපේ මේ නහර එක හිර වෙනවා. මෙන්න මේ නහර එක හිර වුණාට පස්සේ එතනින් එහාට තියෙන නහරේ කිසිම කොටසක් වැඩ කරන්නේ නැතුව යනවා. මෙන්න මේක තමයි ළමයි අපි කියන්නේ ශින්ගෙන්සේ නෝකෝසක කියලා. හදවතෙන් තමයි මේක පටන් ගන්නෙ. හැබැයි ලේ කැටිය ගිහිල්ලා හිර වෙන්නේ මොලේ. ඊට පස්සේ මේක ළමයි ඉක්මනින් අඳුර ගන්නත් ටිකක් අමාරුයි. මොකද හදවතෙන් ඇති වෙන්නේ සාමාන්‍ය ඔළුවේ කැක්කමක් විදිහට එන්නේ. කාලයක් යනවා සහ පරීක්ෂණ ගොඩක් කරන්න ඕනි. මොකද ලේ කැටිය එක තැනක තියෙන්නේ නැහැ හැමතැනම යන නිසා. ඊට පස්සේ මේ ලේ කැටි හිර වුණාට පස්සේ මොලේ එහා කොටස වැඩ කරන්නේ අර කලින් නහරවල අර හිර වෙච්ච මොනවද? දෝමයක කෝකවලදී නම් මොනවද? නහරය මොකද වෙලා තිබ්බ අපි කියවනේ තෙල් හරි මොන හරි තැම්පත් වෙලා නහරේ සිහින් වෙච්ච නිසා කියලා. මේක නහරේ සිහින් වීමක් නිසා නෙමේ ලේ කැටියක් මැරිලා සම්පූර්ණ නහරේ සිරවීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ඇති වෙන ශින්ගෙන්සේ නෝකෝසක එක ළමයි දරුණුම නෝකෝසක ගණයට අපි හඳුන්වනවා ශින්ගෙන්සේ හදවත මූලාශ්‍ර කරගෙන එහෙම නැත්නම් හදවත මූලිකව ඇතිවන නෝකෝසක. ප්‍රධාන වශයෙන් නෝකෝසක වල
කොටස් තුනක් කතා කරනවා. අතෙරෝමු, ටකුණ, ශිංගේ. මේ විදිහට කොටස් තුන ලේසියෙන් මතක තියාගන්න ළමයි. එකක් ලොකු නහරවල, අනික් එක පොඩි නහරවල, ඊට පස්සේ හදවත මූලික කරගෙන ඇතිවන කියන කොටස් තුනක් විදිහට අපි මෙන්න මේ නෝකෝසකු හඳුන්වනවා. අතෙරෝමු, ටකුණ, ශිංගෙන්සේ. පැහැදිලිද ළමයි? මෙච්චර කාලෙකට මොලේ ලේ කැටියක් හිර වෙනවා, මොලේ නහරයක් හිර වෙනවා, මොලේ නහරයක් පුපුරනවා කියපු දේවල් එකක් විදිහට හිතන් හිටියානම් එකක් නෙමෙයි ළමයි. ඒකේ එක එක වර්ග, ශුරුයි වර්ග ගොඩක් තියෙනවා. විභාගෙදි ළමයි මේ හැම ශුරුයි එකක්ම ඔයාලගෙන් ගොඩක් වෙලාවට අහනවා. මෙතන පහලින් තියෙන වචන තුන රකුණ කෝසකු, අතෙරෝමු කෙස්සෙන්සේ නෝකෝසකු සහ ශිංගෙන්සේ නෝකෝසකු කියන වචන තුන ලියලා තියෙනවා. ඒ තුන ලියා ගන්න සිංහලෙන්. රකුණ කෝසකු කියන්නේ කේශනාලිකාවක රුධිර කැටියක් සිරවීම. අතෙරෝමු කෙස්සෙන්සේ කියලා කියන්නේ කලින් කිව්වර ඇටරෝමා රුධිර කැටි නිසා ඇතිවන මොලේ ලේ කැටි සිරවීම. ශිංගෙන්සේ නෝකෝසකු කියලා කියන්නේ හදවත මූලාශ්‍ර කරගෙන ඇතිවන මොලයේ ලේ කැටි සිරවීම. නෝකෝසකෝල ළමයි ඊළඟ එක තියෙනවා නෝෂුක්කෙත්සු. ෂුක්කෙත්ස කියලා කියන්නේ මොකක්ද? රුධිර ගලනයක්. රුධිර ගලනයක් සිද්ධ වෙනවා. ෂුක්කෙත්සු එකක් රුධිර ගලනයක් සිද්ධ වෙනවා. අපි ළමයි නෝෂුක්කෙත්සු වලත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කතා කරනවා. එකක් මොකද්ද? අපි කතා කරන්නේ මොලේ තියෙනවා කියලා. මේ මොලේ ඇතුලේ සිද්ධ වෙන. ඇතුලේ කියලා දාන්න නැතුව මම නයි කියලා. නයි කියලා ලියන්න. මේ මොලේ ඇතුලේ සිද්ධ වෙන ෂුක්කෙත්සු වලට, මොලේ ඇතුලේ සිද්ධ වෙන ලේ ගැලීම් වලට අපි කියන්නේ නෝනයි ෂුක්කෙත්සු. මොලයේ ඇතුලේ සිද්ධ වෙන ලේ ගැලීම් වලට අපි කියනවා නෝනයි ෂුක්කෙත්සු. එතකොට නහරයකට පීඩනයක් ලැබිලා ඒ නහරේ පුපුරා යාම නිසා ඇතිවන ෂුක්කෙත්සු නෝනයි ෂුක්කෙත්සු. නෝනයි ෂුක්කෙත්සු. මොලයේ ඇතුලේ සිද්ධ වෙන ෂුක්කෙත්සු එකක්. නෝනයි ෂුක්කෙත්සු. ඊට පස්සේ තමා ළමයි තව ෂුක්කෙත්සු එකක් ඇති වෙනවා. ඔයාලට කිව්ව මතකද? මොලේ වටේට තව ස්තරයක් තියෙනවා. තියෙන පළවෙනි ස්තරේ මෙතනින් ලියන්න ළමයි. කුමොමක්කු එක. ඊට පිටින් තියෙන ස්තරේ අපි කතා කළා මොකද්ද? පිටින් තිබ්බ ස්තරේ මොකද්ද? කෝමක. මෙන්න මේ දෙවනියට තියෙන ස්තරේ ළමයි. මෙන්න මේ කහපාටින් මන් දැන් අදින ස්තරේ ඇතුලේ මොකද්ද? ෂුක්කෙත්සු එකක් වෙනවා නම් මෙන්න මේ ස්තරේ ඇතුලේ ලේ ගැලීමක් සිද්ධ වෙනවා නම් අන්න ඒකට අපි හඳුන්වනවා ළමයි කුමොමක්ක ෂුක්කෙත්සු. කුමොමක්ක ෂුක්කෙත්සු. එතකොට මෙන්න මේ කුමොමක්කු එක ඇතුලේ ඇතිවන රුධිර ගැලීම අපි හඳුන්වන්නේ කුමොමක්ක ෂුක්කෙත්සු. නෝනයි ෂුක්කෙත්සු එකකට වඩා ළමයි කුමොමක්ක ෂුක්කෙත්සු එකක් හැදුනොත් මැරෙන්න තියෙන ප්‍රතිශතය 70%ත් 80% කියලා කියනවා. බේර ගැනීම හරිම නෝනයි ෂුක්කෙත්සු එකක් නම් යම් තාක් දුරට ඒ කෙනාව ජීවත් කරවන්න හැකියාව තියෙනවා. කුමොමක්ක ෂුක්කෙත්සු එකක් ඇති වුණොත් ඒ කෙනාව බේර ගැනීම හරිම අපහසු වෙනවා. කුමොමක්ක ෂුක්කෙත්සු හැදිලා ජීවත් වෙනවා නම් 10%ත් 20ත් අතර වගේ ප්‍රමාණයක් කියලා තමයි කියන්නේ. කුමොමක්ක ෂුක්කෙත්සු එකක් මම කලින් ළමයිට සමග හිටපු පරණ ළමයින්ට මම කියලා තියෙනවා. මාත් එක්ක මම වැඩ කරපු පළවෙනි කයිෂ එකේ අවුරුදු 52ක ලේඩි කෙනෙක් හිටියා. ඒ කෙනා ගොඩක් මොනවද සිගරට් වලට පුරුදු වෙලා හිටිය ජපන් කට්ටිය ගොඩක් සිගරට් බොනවනේ. සහ ස්ට්‍රෙස් තිබුණා යාට ගොඩක්. ඒ නිසා යාට ආවා කුමොමක්ක ෂුක්කෙත්සු. මොකද කුමොමක්ක ෂුක්කෙත්සු එන්නේ සිගරට් බීම, ස්ට්‍රෙස් වැඩි වීම කියන කාරණාත් එක්ක
මොලේට පීඩනය වැඩි වෙලා එයාගේ කුමමක්ක ශුක්කෙට්ස් එකක් වුණා. ඒකෙන් එයා ICU හිටියේ සති 2යි. ඒකෙනා මිය ගියා. මගේ ජීවිතේ මට ළඟින්ම හිටපු කෙනෙක් නැති වෙච්ච පළවෙනි අවස්ථාව. ඒ නිසාම මට කුමමක්ක ශුක්කෙට්ස් කියන එක අදටත් කියනකොට මට යාව හැමදාම මතක් වෙනවා. මම පුදුම විදිහට ආදරය කරපු කියන්නේ ජපානයට ආවට පස්සේ මට අම්මෙක් වගේ සැලකපු එක්කෙනා තමයි එයා. ඒ කෙනා නැති වුණේ කුමමක්ක ශුක්කෙට්ස් හැකි. ඒ කියන්නේ ළමයි වයසක කට්ටියට විතරක් නෙමෙයි ස්ට්‍රෙස් තියෙන අවුරුදු 50 ගණන් වල එයාලගේ ජීවන රටාවත් එක්ක ඒවල් වෙනස් වෙනවා. නිදි මැරීමත් ප්‍රධානම හේතුවක් කුමමක්ක ශුක්කෙට්ස් ඇති වෙන්න. ඒ නිසා ළමයි ඔයාලා දැන් තරුණයි කියලා නයිට් කරනවා නිදි මරාගෙන ඉන්නවා කියන එක ගොඩාක් කාලයක් තිස්සේ කරන්න යන්න එපා. මම නම් ඔසසම කරන්නේ නැහැ. මොකද අපිට හැදෙන රෝගාබාධ වලට මූලික වෙන්න පුළුවන් අපි මේ කරන රැකියාව සහ අපේ මේ තියෙන ලයිෆ් එකේ රටාව. අතට ළමයි නෝනයි ශුක්කෙට්ස් කියලා කියන්නේ මොලේ ඇතුලේ ඇති වෙන ශුක්කෙට්ස් එකක්. කුමමක්කු එකේ ඇති වෙන ශුක්කෙට්ස් එකකට අපි කියන්නේ කුමමක්ක ශුක්කෙට්ස් කියලා. එතකොට අපි මොලේ නෝකෝසුකු මෙන්න මේ කියන ප්‍රධාන කාරණා දෙක විදිහට හඳුන්වනවා. කුමමක්ක ශුක්කෙට්ස් සහ නෝ ශුක්කෙට්ස් වල නෝනයි ශුක්කෙට්ස්. මොලේ ඇතුලේ සිද්ධ වෙන ශුක්කෙට්ස්. මේ කතා කරපු ටික පැහැදිලිද ළමයි? තෝදෙස්කා ඔයාලට මම රූප සටහන් එක්ක PDF එකේ දාලා තියෙනවා. ඒකෙන් මම හිතනවා ඔයාලට මම කටුවට ඇන්දේ අපැහැදිලි තැන් තියනවා නම් පැහැදිලි වේවි කියලා. හරි, අරිගතෝ ගොසයිමස්. හරි. ඊළඟ දවසේ ළමයි අපි පාකින්සොන් බියෝ එක ගැන කතා කරනවා. සහ කෙක්ස්වත්ස් ගැන කතා කරනවා. මොකද පාකින්සොන් බියෝ කියන එක ඔයාලත් එක්ක ගොඩක් කතා කරන්න ඕන එකක්. මම හිතනවා ඔයාලගෙත් ඇති ශිසෙට්ස් වල පාකින්සොන් තියෙන ආච්චි අම්මලා සීයලා. ඒ කට්ටියගේ තියෙන රෝග ලක්ෂණ මොන වගේද? එයාලගේ මොනවාද? ක්‍රියා කරන ආකාරය මොන වගේද කියන එක චුට්ටක් හොයලා බලාගෙන එන්න. ඔයාලට දැනෙන එයාලගේ විශේෂ ලක්ෂණ මොනවද කියන එක හොයන් බලන් එන්න. පාකින්සොන් රෝගය ගැන ලබන සතියේ අපි පාකින්සොන් වල ඉඳලා ඊළඟ ලෙඩ රෝග ටික කතා කරගෙන යනවා. කික්ස්වත්ස් ගැන කතා කරනවා. ඊට පස්සේ අපි හાર્ට් එකේ තියෙන ලෙඩ රෝග ගැන කතා කරනවා. හાર્ට් එකත් ළමයි ගොඩක් කතා කරන්න තියෙන කොටසක් වෙනවා.